සුබ දවසක් ඉතින් channel එකත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝටම ඉතින් අද ගෙනල්ලා තියෙන අලුත් app එක review වීඩියෝ එකක්. ඉතින් මේක app එකේ නම තමයි micro නෙමෙයි sorry macro droid කියලා. හරිද? එතකොට මේ app එකෙන් කරන දේ ඔයාලා thumbnail එකේ දකින්න දිලාවට වගේ thumbnail එක ක්ලික් කරලානේ ඔයාලා එන්නේ නැත්තේ. ඉතින් මේකෙන් කරන්නේ තව වාගේ තව ෆෝන් එකක් තියෙනවා නම් හරි එහෙම නැත්නම් ඔය GF ගේ BF ගේ වලට හරි පුළුවන්. ඉතින් මේ app එක දාලා ඉවරලා ඔයාලට පුළුවන් මේ ෆෝන් එකේ වෙන දේවල් ටික බලන්න. හරිද? ඉතින් මේක කරන්නේ මෙහෙමයි. මම දැන් කියලා දෙන්නම් මේක කරන්නේ කොහොමද කියලා. ඉතින් මේක කියලා දෙන්න ගමන් මතක තියාගන්න ඕනේ. ඉතින් මෙව්වා දැම්මා කියලා ඉතින් ඔයාගේ GF එකත් BF එකත් තියාගන්න බෑ. ඔයා එයාලා හොර කරනවාද කියලා නම් ඉතින් බලන්න පුළුවන්. හරිද? එහෙම තියාගන්න බෑ. ඉතින් ඇත්තටම කිව්වොත් හොර කරන එක ඔහොම කරත් හොර කරනවා ඉතින්. හරිද? අපේ GF ලත් ඉන්දියානේ. ඉතින් හරි මෙහෙම යනවා. මේ පොඩ්ඩක් මේක යවන්න. ඊට පස්සේ මෙතන ඔලෝ දෙන්න නොටිෆිකේෂන්. හරිද? දැන් ඉස්සරහට යන්න. ඉස්සරහට ගියාට පස්සේ මෙන්න මේ වගේ තමයි ඇප් එක තියෙන්නේ. හරිද? මේකේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම ඔයාලට ටිකක් කියලා දෙන්නම්. මෙන්න මෙතන තියෙනවා add macro කියලා. එහෙම නැත්නම් මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ යට තියෙනවා මෙන්න මේක. හරිද? මේකෙනුත් අවුලක් නැහැ. මෙන්න මෙතන මේ තියෙන යට. අන්න ඒක. හෝම් එකට එහා පැත්ත. ඒකත් අවුලක් නැහැ. හරිද? ඊට පස්සේ අන්න ඒකට යන්න. හරිද? ඒකට තමයි යන්න ඕනේ. මේකට ක්ලික් ඉවර වෙලා මෙන්න මෙතනින් මෙන්න මෙතන ප්ලස් එකක් තියෙනවා. ඔයාලා දැක්කද? ප්ලස් මාක් එකක් තියෙනවා මේ. අන්න ඒ ප්ලස් මාක් එක ඔබන්න. ඉවුවාට පස්සේ මෙන්න මේ වගේක් එනවා. එතකොට ඔයාලා දාන්න ඕනි. මම මේකේ පොඩි දේවල් ටිකක් විතරයි ඔයාලා කියලා දෙන්නේ. මෙතන ඔයාලා මේකෙන් නමක් දාන්න ඕනි. ඒ කියන්නේ ඔයාලා මොකද්ද වෙන්න ඕනි කියන්නේ ඔයාලා හිතන්න ඔයාලා මේක අඳුර ගන්න නමක් දාන්න ඕනි. මම දැන් මොකක් හරි එකක් දානවා කෝල් කියලා දානවා. හරිද? කියන්නේ මම දැන් මේ කෝල් එකක් ආවම බලන්න තමයි හදන්නේ. මේ කෝල්ම දාන්න ඕන ඔයාලා වෙන නමක් දාගන්න පුළුවන්. හරි. දැන් ටික එක දාගන්නවා. හරිද? ටික එක ඕකේ කරා. හරි. ඕකේ කරලා ඉවරලා ආයෙක බලන්න. හරි. දැන් අපිට පුළුවන් මෙතන තෝරන්න මොකද වෙන්න ඕනි කියලා. ඒ කියන්නේ දැන් මෙතන තියෙනවා call and SMS කියලා තියෙනවා. හරි. දැන් බලමු. කෝල් එකක ඉන්නවා නම්. එහෙම නැත්නම් කෝල් එකක් ඉවර නම්. ඊට පස්සේ කෝල් එකක් ඉන්කම්. ඒ කියන්නේ කෝල් එකක් එනවා නම්. මිස් කෝල් එකක් ආවා නම්. කෝල් අවුට් ගොයින්. ඩයල් ෆෝන් නම්බර්. ෆෝන් නම්බරයක් ෆෝන් එකේ ගැහුවා නම්. SMS එකක් ආවා නම්. හරි SMS එකක් යවුවා. ඒ කියන්නේ දැන් ඔයා මේ ෆෝන් එක දාන ෆෝන් එක නෙවෙයි සෝරි මේ ඇප් එක ඔයාගේ GF ගේ හරි BF ගේ හරි නැත්නම් වෙනත් ෆෝන් එකකට හරි දානවා කියලා හිතන්නකෝ. එතකොට දැම්මම ඒ ෆෝන් එකට ඒ කියන්නේ ඒ ෆෝන් එකට කෝල් එකක් ආවොත් එහෙම නැත්නම් මිස් කෝල් එකක් ආවොත් කෝල් අවුට් ගොයින් ඒ කියන්නේ ෆෝන් එකෙන් වෙන කෙනෙක්ට කෝල් එකක් ගියොත් ඒ ෆෝන් එකේ නම්බරයක් ගියොත් එහෙනම් ඔයාලට මැසේජ් එකක් කො මොකක් හරි ඔයාලට පොඩ්ඩක් අර ඔයාලට SMS එකක් වගේ දාගන්න පුළුවන් මේ ඇප් එක හරහා. හරිද? ඒ කියන්නේ එහෙන් ඔටෝම එනවා ඔයාලට මැසේජ් එක. ඒ විදිහට හදන්න පුළුවන්. ඊට පස්සේ මේ ගොඩක් දේවල් තියෙනවා මේකේ. ඊට පස්සේ battery and power මේ බැටරි ලෙවල් අරවා මේවා ගොඩක් දේවල් තියෙනවා. ඔයාලා මේක බලන්න මම පොඩි දේවල් මේක සෙටප් කරන විදිහ විතරක් ඔයාලට කියලා දෙන්නම්. හරිද? ඊට පස්සේ ඇප්ලිකේෂන්. තව තියෙනවා මේ කනෙක්ෂන් එක. يعني සමහර ඒවාට නම් මේක රූට් කරන්න ඕනේ. සමහර ඒවාට නම් රූට් කරන්න ඕනේ නැහැ. හරිද? ඊට පස්සේ මේ Bluetooth event අරම ඒවා තියෙනවා. මේ date and time එක ඒවා තියෙනවා. ඊට පස්සේ device event තියෙනවා. හරිද? මේ ගොඩක් දේවල් තියෙනවා. මම මේ ඔක්කොම දැන් විස්තර ගන්න යන්නේ වීඩියෝ එක ටික වෙන හින්දා. ඊට ලොකේෂන් එක. හරිද? ලොකේෂන් එක ගන්නත් පුළුවන්. ගොඩක් දේවල් තියෙනවා. sensors user input මේ ෆිංගර් ප්‍රින්ට් එක දැම්මම අරම ගොඩක් දේවල් තියෙනවා. හරිද? දැන් මම මේ ඉන්කම් කෝල් එක ගැන විතරක් පොඩ්ඩක් කියලා දෙන්න. දැන් ඔයා හිතන්න ඔයාට කෝල් එකක් එනවා. කෝල් එකක් එනවා. හරිද? මම මේ ඉන්කම් එක ගන්නවා. කෝල් ඉන්කම්. හරිද? ඒක එව්වා. ඊට පස්සේ ඔලව දෙන්න ඕනි. මේකෙත් ඔලව දෙන්න ඕනි. කියන්නේ ඔයා මේක අනිත් කෙනාගේ ෆෝන් එකේ මේක සෙටප් කරන්න ඕනි. හරිද? මේ විදිහටම සෙටප් කරන්න ඕනි. ඊට පස්සේ සිලෙක්ට් කන්ටැක්ට් එක සිලෙක්ට් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ගෲප් එක සිලෙක්ට් කරන්න පුළුවන්. නැත්නම් එක නම්බරයක්. ඔයාට ඕනි නම්බරයක් විතරයි. එහෙම නැත්නම් එනි නම්බරයක් ඕනිම නම්බරකින් කෝල් එකක් ආවා. ඒ කියන්නේ ඔයා හිතන්න ඔයා අම්මෙන් කෝල් එකක් ආවොත් ඔයාලට මෙසේජ් එකක් එනවා. තාත්තෙන් කෝල් එකක් ආවොත් මෙසේජ් එකක් එනවා. ඒ කියන්නේ එයාගේ නම්බර් එකට එහෙම මේ කෝල් එකක් හෝ මොකක් හරි ආවොත් මෙසේජ් එකක් එනවා ඔයාලට. ඒ විදිහට ඕනිම එකකින්. එහෙම නැත්නම් ඔයාලට මොකක් හරි විශේෂ කන්ටැක්ට් එකක් තියෙනවා. ඒක දීලා ඔයා ගන්න පුළුවන්. මම දැන් මේ එනි නම්බර් කියන එක දානවා. හරිද? ඕකේ කරා. දැන් හරි. ඕන නම්බරකින් කෝල් එකක් ආවොත් තමා මේ දාලා තියෙන්නේ. හරිද? ඊට පස්සේ ඇක්ෂන් එක දාන්න ඕනේ. ඇක්ෂන් එක තමයි හිතමු ඇක්ෂන් එක අපි දාමු. මෙතන තියෙනවා මැසේජ් එන්ජින් කියලා එකක්. හරිද? WhatsApp එකේ තියෙනවා ඊට පස්සේ send message, send SMS. හරි. දැන් මේ send SMS කියන එකට යනවා. ඒ කියන්නේ ඔයාලා දැක්කද ඒක? මේ යට ටිකක් එන්න ඕනේ. හරිද?
දැන් මේ ඇක්ෂන් එක. ඒ කියන්නේ එහෙම කෝල් එකක් ආවොත් මොකද කරන්න ඕනි? ඒ කියන්නේ ඔටෝ මොකද්ද වෙන්න ඕනි කියන එක තමයි මේ දාන්නේ. එහෙ නැත්නම් ඔයාලට ස්ක්‍රීන්ෂොට් එකක් ගන්නත් පුළුවන්. එහෙම ගොඩක් දේවල් තියෙනවා මේකේ. ඔයාලා මේවා එකින් එක බලන්න. හරිද? එහෙම කෝල් එකක් ආවොත් නේ ඔන් කරන්නත් පුළුවන්. ඒ කියන්නේ ෆ්ලයිට් මෝඩ් අරයම දාන්නත් පුළුවන්. එතකොට මේක තව විදිහකට ඔයාලා පාවිච්චි ගන්න පුළුවන්. දැන් ඔයාලා හිතන්න ඔයාලගේ GF හරි BF හරි එහෙම නැත්නම් වෙන ෆෝන් එකක්. ඔයාගේ අනිත් ෆෝන් එක. ඒ ෆෝන් එක ඔයාලට ඕනේ ඒක ඩේටා ඔන් කරන්න. හරි මොකක් හරි ඔය මොකක් හරි කරගන්න ඕනේ. එතකොට අර කෝල් එකක් එන එක හෝ මැසේජ් එකක් එන එක තියෙනවනේ ඇක්ෂන් එක. අන්න ඒ ඇක්ෂන් එකට ඔයාලගේ නම්බරයක් දාන්න. නම්බරයක් දාලා ඉවරලා ඇක්ෂන් එන ට්‍රිගර් එක. ට්‍රිගර් එකට ඔයාලගේ නම්බරයක් දාන්න. ඊට පස්සේ ඒකෙන් කෝල් එකක් ආව ගමන් වෙන්න ඕනිදී මෙතනින් දාන්න තියෙන. ඒ කියන්නේ ඔයාලා ලොකේෂන් එකක් වුණත් අරගන්න පුළුවන්. හරිද? මේ ෂෙයා ලොකේෂන් එක තියෙනවා. ඒ කියන්නේ ඔයාලට තේරුණානේ මම කියපු දේ. දැන් ඔයාගේ නම්බර් එකක් තියෙනවා. එතකොට GFG ෆෝන් එකට මේ ඇප් එක සෙටප් කරන්නේ. ඇප් එක සෙටප් කරන්න ඔයාගේ නම්බර් එක දාලා. ඊට පස්සේ ඔයාගේ ෆෝන් එකෙන් කෝල් එකක් ආවම ඔයාගේ ලොකේෂන් එක එන්න හදන්න. තේරෙනවනේ කියන්නේ. ඔයාලා තේරෙන්නේ නැත්තම් මට මෙසේජ් එකක් දාන්න මම කියලා දෙන්නම්. නැත්තම් කමෙන්ට් එකක් දාන්න මම කියලා දෙන්නම් කමෙන්ට් එකකින්. කමෙන්ට් එකක් දාන එක වඩාත් හොඳයි. මෙසේජ් බලන්න වෙලාවක් නෑ වැඩි. හරිද? කමෙන්ට් එකක් දාන්න. ඔයාලා මම කියලා දෙන්නම් මේක කරන්න කොහොමද කියලා. ඊට පස්සේ දැන් ඇක්ෂන් එක තමයි දෙන්න යන්නේ. ඉතින් send SMS කියන එක දෙනවා. ඊට පස්සේ ඔයාලගේ නම්බර එක තෝරන්න පුළුවන්. හරිද? දැන් මොකක් හරි මෙතන ඔයාලගේ නම්බර එක මේ කන්ටැක්ට් දීලා හරි මොකක් හරි කරලා තෝරගන්න පුළුවන්. හරිද? මම දැන් නම්බරයක් තෝරන්න යන්නේ නැහැ. ඊට පස්සේ මෙන්න මෙතන මම දැන් මගේ නම්බරයක් ගහනවා මොකක් හරි. හරි මම බොරු නම්බරයක් ගහනවා. හරි මොකක් හරි බොරු නම්බරයක් ගාවා. ඊට පස්සේ දැන් මේ අරකින් කෝල් එකක් ආවොත් ඒ කියන්නේ දැන් අර එනි නම්බර්නේ. ඒකෙන් කෝල් එකක් ආවොත් මොකද්ද මට සෙන්ඩ් වෙන්න ඕනේ මැසේජ්. ඊට පස්සේ මම කෝල් කියලා දානවා. ඒ කියන්නේ කෝල් එකක් ආවා කියලා අඳුරගන්න. මැසේජ් එකක් ආවොත් ඔයාලට මැසේජ් කියලා එතන දාලා එතකොට ඔයා දන්නා මැසේජ් එකක් ආවා කියලා. හරි නැත්නම් ඔයාලට වෙන එකක් දාන්න නම් වෙන ටෙක්ස්ට් එකක් දාන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. හරිද? ඊට පස්සේ දැන් මෙතන හරි ඔබන් තියෙන්නේ. හරි. දැන් හරි. දැන් මෙතන වෙන්නේ මොකද්ද? දැන් මෙතන වෙන්නේ කෝල් එකක් එනවා. ඒ කියන්නේ මේක සෙටප් කරන ෆෝන් එක. GF ගේ වේවා, BF ගේ වේවා, එහෙම නැත්නම් වෙන කෙනෙක්ගේ එකක් වේවා. ඔයා මේක සෙටප් කරොත් ඕනිම නම්බරකින් මෙතන එයාගේ ෆෝන් එකට කෝල් එකක් එනවා. ඒ කෝල් එක ආවම මැසේජ් එකක් සෙන්ඩ් වෙනවා. ඒ කියන්නේ මෙතන තියෙන නම්බර් එකට මැසේජ් එකක් සෙන්ඩ් වෙනවා. මෙතන ඔයාගේ නම්බර් එකක් දාගන්න. හරිද? එතකොට මම අර කලින් කිව්වේ අර ලොකේෂන් එක එහෙම ගන්න. එයා ඉන්න තැනක් වගේ. එතකොට ඒක ගන්නවා නම් මෙතෙන්ට ඔයාගේ නම්බර් එකක් දාන්න. ඉතින් ට්‍රිගර් එකට ඔයාගේ නම්බර් එකක් දාන්න කෝල් එක එන එකට. අර මම කිව්වේ නම්බර් එක සිලෙක්ට් කරන්න පුළුවන් කියලා. කෝල් එකට ඔයා එක දාන්න මෙතන ඇක්ෂන් එකට ලොකේෂන් සෙන්ඩ් එක දාන්න. එතකොට ඔයාගේ ෆෝන් එකකින් අරයට කෝල් එකක් ගන්න විතරයි තියෙන්නේ. එයාගේ ලොකේෂන් එක ඔටෝම ඔයාලට මැසේජ් එකක් විදිහට සෙන්ඩ් වෙනවා. හරිද? ඊට පස්සේ මෙන්න මේ තියෙන දෙන කන්ට්‍රැක්ට් ඊට පස්සේ මෙතන තියෙනවා කන්ට්‍රැන්ට්ස් එක. හරිද? ඒකට කරන්න තියෙන ඒක ඕනිම නෑ. ඒක අදාළ නෑ. එතකොට ඒක දාන්න පුළුවන් ඕන. ඒ කියන්නේ ඒකේ තියෙන්නේ ස්ක්‍රීන් එක ඔන් වෙලා තියෙනවා නම් දැන් මේ ස්ක්‍රීන් එකට මම යන්නම්. ස්ක්‍රීන් එක ඔන් වෙලා තියෙනවා නම් මේ ස්ක්‍රීන් ඔන් ඔෆ් එක. ස්ක්‍රීන් ඔන් වෙලා තියෙනවා නම් විතරක් ඒක කරන්න. එහෙම නැත්නම් ඔෆ් වෙලා තියෙනවා නම් විතරක් ඒක කරන්න. ඩාර්ක් මෝඩ් එකේදී විතරක් ඒක කරන්න. ඒ වගේව තමයි තියෙන්නේ. හරිද? මේ ෆෝන් එකට මේ ෆෝන් රිගින් එක වෙනවා නම් විතරක් ඒක කරන්න. අන්න ඒ වගේ පොඩි අර කන්ඩිෂන් එකක් වගේ. අන්න ඒ වගේ එකක් තමයි තියෙන්නේ. හරිද? ඊට පස්සේ මම බැක් වෙන එක දැන් අදාළ නැහැ. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා මෙන්න මේ ඇඩ් කරන ලකුණ. අනේ ඇඩ් කරන ලකුණ ඔබන්න තියෙන්නේ. හරි. දැන් ඔන්න මේක ඇඩ් වුණා. පොඩි ඇඩ් එකක් රන් වෙනවා. ඇඩ් එක අපි වැඩක් නැහැ. ක්ලෝස් කරගමු. හරි ඇඩ් එක ක්ලෝස්. හරි. මේක දැන් ඔන්න වෙලා තියෙනවා. දැන් මේක වෙන්නේ මේකට මේ ෆෝන් එකකින් කෝල් එකක් ආවොත් ඒ කියන්නේ දැන් මගේ ෆෝන් එකේ මේ සෙටප් කරලා තියෙන්නේ. එතන මගේ ෆෝන් එකට ඕනිම ෆෝන් එකකින් කෝල් එකක් ආවොත් මම අර දුන්න නම්බර් එකට මැසේජ් එකක් යනවා. ඒක තමයි වෙන්නේ. එතකොට ඔයාලට මේක වෙන ෆෝන් එකක් කරගන්න ඕන නම් ඔයාලට කැමති විදිහට ඒක කරගන්න පුළුවන්. ඉතින් ඔයාලට ඒක පොඩ්ඩක් අර හිතලා කරන්න තියෙන්නේ. මම කියපු දේ තේරෙන්නේ නැති කියලා මම හිතනවා. තව එකක් ඕන ඔයාලට තව එකක් ඇඩ් කරගන්න පුළුවන්. හරිද? තව නමක් මෙතෙන්ට දාලා මොනවා හරි එකක් දාලා ඇඩ් කරගන්න පුළුවන්. හරිද? මේ ඕනිම එකක් ඇඩ් කරගන්න පුළුවන්. එයාගේ ෆෝන් එකේ වෙන ඕනිම දෙයක්. කියන්නේ මේ සෙන්සර්ස් පවා තියෙනවා. හරිද? එතකොට ඒකේ ඕනිම එකක් ඇඩ් කරගන්න පුළුවන්. ඔයාලා මේක පොඩ්ඩක් ඇප් එක බලලා මම ගොඩාක් විස්තර කියන්න යන්නේ නැහැ. මොකද මේක ගොඩක් ලොකු ඇප් එකක්. එතකොට ඔව් කියන්න ගොඩක් ඔප්ෂන් තියෙනවා. හරිද? ඒ ඔප්ෂන් හැම එකම කියන්න බෑ. ඔයාලා පොඩ්ඩක් බලන්න. මම මේ පොඩිම කියන්නේ එක ඔප්ෂන් එකක් ගැන විතරයි කිව්වේ. ඉතින් ඒක ඔයාලා හරියට සෙටප් කරගන්න. ඉතින් ඉස්සරහට මේ වගේ වීඩියෝ දානවා. channel එකත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම.
ඉතින් මේ වීඩියෝ බලපු හැමෝටම තැන්ක් යූ. තව කෙනෙක්ට බලන්න අනිවාර්යෙන්ම ෂෙයා කරන්න. එතකොට අනිවාර්යෙන්ම මම තව තවත් වීඩියෝ දානවා. තැන්ක් යූ හැමෝටම.